චතුර සේනාවකි මේ පුංචි සල්දාදුවෝ ගිනීම වායු පාශාන බල ඇති අරුම පොඩි විරුවෝ පොඩි විරුවෝ ඔයාට කියනවත් බෑ. තාව මෙයාලට මේක ටිකක් අමාරු කරත් නරකද? මට නම් දැන් මේක ඇති වෙලා. මට ගොඩක් මහන්සි. කන්නම්කුත් නැද්ද? තාව අපි පුහුණුවීම් නවත්තමු. වැඩේ හොඳට කළා ට්‍රෙක්. ඔයා මාත් එක්ක හිටියේ නැත්තම් මට මේක කරන්න වෙන්නේ නැහැ. හොඳට පුහුණුවීම කළා ඔයා. පස්සේ හම්බෙමු. අපොයි. ඔයා නියමෙට කළා ට්‍රෙක්. දැන් ඔය මූණ එල්ලන් ඉන්නේ ඇයි රිෆ්? පුරුදුනාමුනේ අපිට පුළුවන් ඩාගන්ස්ලට දුවන්න දෙන්න. ඉන්න එයාලට දුවන්නත් පුළුවන්ද? මන්නම් කියන්නේ මේකයි. මේ රාජධානිය සම්පූර්ණ වගකීම තියෙන දැන් අපේ අතේ. ඔයාලට ඕනේ මෙතනට වෙලා නිකන් සෙල්ලම් කර ඉන්නදා? හරිනම් අපි ගිහිල්ලා ෆයිට් කරන්න ඕන. අපි තව පුරුදු වෙන්න ඕනේ. ඔයාලට පුළුවන් එකපාරකට එක ගෝල්මිට් කෙනෙක් ගන්න විතරයි. ඒ හින්දා අපිට සිද්ධ වෙනවා කණ්ඩායමක් විදිහට සටන් කරන්න. ඔයාලා තාම ලෑස්ති නෑ. මං හිතන්නේ ඔයා වෙන්නේ නැති. මං නම් ලෑස්ති. ඔයා ඔය කතා කරන්නේ මේකේ බරපතලකම නොදැන. මෙතනට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. නිකන් කාලේ කන්න මං පොඩ්ඩක්වත් කැමති නෑ. ග්‍රැග් තමුන්ට බැරි වුණා එල්ස්ටා පලිඟුව ගේන්න. ඒ හින්දේ වැඩේ මම වෙන කෙනෙක්ට පවරනවා. මේකද? මට එක අවස්ථාවක් දෙන්න උතුමානේ. මට පුළුවන් ඒක කටවා ගන්නවා. තමුන් ගිහිල්ලා කරලා ආපු හරිය ඇතේ. අර පොඩි උන්ගෙන් පරිස්සම් වෙන සතෝර්. ටවර් එක තෝරගෙන තියන්නේ යාලව. ඒ හින්දා යාලා අපි හිතනවට වඩා බලවත්. මං යාලා ගැන බලා ගන්නවා. මං එයාලට පෙන්නන්නම් මං කවුද කියලා. කෝර්මිටි පුරාණ නයිට්වරු ෆයර් ටීම් එක වෙනුවෙන් ඉදිරියට. මුලින්ම සටන් කරන්න වෝල්කන් ඉදිරියට. කෝ කාටද ගහන්න ඕන? කාටවත් ගහන්න ඕනේ නෑ. මං ඔයාලට කතා කළේ පුරුදු වෙන්න. පුරුදු වෙන්න කිව්වා. අපි මොකටද පුරුදු වෙන්නේ? අපිට ඕනේ නෑ තමා. ඒ වුණාට අනිත් අයට පෙන්වන්න ඕනේ අපි තමයි සුපිරි කියලා. අන්න මගේ කොල්ලා. හැමෝම දැනගන්න ඕන අපි වැඩකාරයෝ කියලා. නියමයි. ශරීරයේ උණුසුම් වෙන්නත් එක්ක කියලා අපි අර වැඩකට නැති ගලට පාර දීලා වැඩේ පටන් ගමු. මොන දේ වුණත් ඔයා අවධානය අඩු කරගන්න එපා. එතකොට මට වැඩ පෙන්නන්න බැරුව යනවා. ගිනි දැල්ගුලිය ඔය තියෙන්නේ වැඩ. තව ටිකක් අපි සුපිරියට කරමු. ගින්දරවල බලය. පේන විදියට නම් අර කොල්ල ටික වැඩකාරයෝ වගේ. මොනවද ඔය මෝඩියෝ ටික කියවන්නේ? අර පොඩි කොල්ලන්ගෙන් අදත් කන්න වෙයි ලොක්කා. මුන් නිකන් ඉන්නේ නෑ. කොයි වෙලෙත් අපිට ගහනවා. තමුන්ලා බය නැතුව ඉන්නවා. අපි බලමු තව කොච්චර වෙලාවක් එයා ඔහොම කරයිද කියලා. ඔයාලට ඒක දැනෙනවද? මොකද්ද? බඩේ අමාරුවද? මොකක් හරි සිද්ධ වෙනවා. අපේ බල සීමාව කිට්ටු වෙන ඊයේදී සිද්ධ වෙන්නේ. පේනවද? ටවර් එක ෂීල්ඩ් එක දාගන්නවා. ඔයාට තමයි නියම වැඩ කියන්නේ. අරගොල්ල දන්නවද මේවා? මේවා ඉතින් ෆයර් ටීම් එකකින් විතරයි. අපිනේ වැඩෝ. ගිහලා අනිත් යාළුවන්ට එන්න කියන්න. අපි පෙන්නමු ෆයර් ටීම් එක කවුද කියලා යාලට. මං කියන්න. හැබැයි තෙම්ම නෙමෙයි. මේ
පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවද? ඔය විදියට මින්නවලමයා නැත්තං ගොඩාක් දුක් විඳින්න වෙයි. ඉන්නේ දෙන්නම් අර. මන්නන් ඉවරයි. දැන් ඒනේ තමුන්ගේ යාළුවෝ ටික තමුන්ව බේරගන්න. පොඩි විරුවෝ තතුතේ සර්ෆ් එක්සෙල් නම් භාගයයි මාසයකට වඩා රිදි සෝදයි. පොඩි විරුවෝ අපි පිතිල කියානම් එයා වික්මට හම්බ වෙයි. නෑ අපි එකට යව හොයන්න ඕනේ. හැම වෙලේම එකට ඉන්න බලන්න. ඒක ඇත්ත. අපි බෙදලා ගිය ගමන් එයාලා කොහොමද අපි වල්ලගන්නේ? ඔය මොකද්ද කරන්නේ? ඔයා දැන් කියන්න හදන්නේ ඕක අලුත් සොයා ගැනීමක් කියලා නෙමෙයිනේ. මේක උගුලක්. ඇන්ටි ටික ඔක්කොම ඇවිල්ලා අඬ දෙන්නම්. ඔයාගේ යාළුවා කිව්ව කතාව හරි. මේක ඔයාලා වෙනුවෙන් දාපු පොඩි උගුලක්. සතෝර්. අදනම් කට්ටිය මල්ලකට ඩුන් ඩුන් ගාන. මගේ ප්ලෑන් එකකින් තමයි ඉතින් ඔක්කොම. මං කියන දේවල් අහුවනම් පිට කලින් අල්ලගෙන. යන්න පම්පෝරිනුගා. කට වහ ගන්නවා මෝඩියෝ ටික. ගිහිල්ලා ඔය පොඩි ළමයි ටික අල්ල ගන්නවා. මං ගිහිල්ලා මෙයාලගේ මහලොකු ටවර් ෂීල්ඩ් එක කඩලා එන්නම්. මං තමයි වෙනකාරය. මම නැත්තම් කොරයි ඉතින්. මාතෝ කරා මං ඕක කරන කාලේ උඹලා පෙරපාසල් යන්නේ. යන්න අර කොල්ල ගලවගෙන. කෝමිටි පුරාණ නයිට්වරු ෆයර් ටීම් එක මෙන්න ඉදිරියට. මුලින්ම සටන් කරන වෝල්කන් ඉදිරියට. මොකද වෙන්න යාලුවා මට ඉස්සල මොනහරි මග ඇරුණාද මේ අයියා. වෙන්න කණ්ඩ ඇවිල්ලා ඔට්ටු නෑනේ. ඔය එනවා කියලා කවුරු කිව්වේ නෑනේ. මම ෆයර් ටීම් එක කෙනෙක්. මම කියලා ගෙන්නන්න නෑ කාවා. කාල බලනවා කොහෙනම් නියමයි. ස්තුතියි යාළුවා. හිත රිදුණා එයාලා කාපු ගම යනවනේ යන්නේ ටවර් එකට කවුරු හරි පහර දෙනවා. ඔය තියෙන chance එකක් යමු ඉරේනේ ඊළ අපි යාලට හොඳ පාඩමක් උගන්නමු රිෆ් ඔය හිතනවාද ඔයාලට මේක කරන්න පුළුවන් වෙයි බය කියලා? නැතුව ඉන්න. අපි යාළුවට හොඳ පාඩමක් උගන්නමු. ටවර් ෂීල්ඩ් එක ටිකෙන් ටික දුර්වල වෙනවා. අද තමයි මේ ටවර් එකේ අවසානය. ඔන්න පුතේ අද තමයි මගේ පාඩමක් ඉගෙන ගන්න යන්නේ වෝල්කන් එයි මේ මාත් ඉන්නව මෙතන. අඳුරේ බලය. ඔන්න එනම් කන්නකෝ බොරුවට මහන්සි වෙන්නේ නැතුව මට යටත් වෙනවා වෝල්කන්. ෆයර් ටීම් එකේ වීරයට බෑ ඔයා වෙනුවෙන් තවත් අවධානය දෙන්න. මගේ ටීම් එකේ වීරයත් මං වගේමයි සතෝර් පරදිනවා කියන එක දන්නේවත් නෑ සමා වෙන්න වෝල්කන්. ඒත් මට ඇත්තටම මේක කරන්න අමාරුයි. මොකක් ෆයර් ටීම් එකට පරදින්න බෑ යාළුවා දැන්වත් ඔයාගේ වීරයා කියන දේ අහනවා වෝල්කන්. යටත් වෙනවා. මේකයි මං ඇත්තටම කැමති නෑ යටත් වෙනවා කියන වචනෙට. මේකට කියන්නේ උකුලක් කියලා. හැබැයි ඉතින් මේ උගුල හින්දා නම් ඔයාලට කන්න සිද්ධ වෙනවා. ඒකනේ මාත් බැලුවේ මෙයා කරන්න බෑ කිව්වා ඔයාලා එන වැඩේ කරගන්නකෝ යාළුවනේ ඔයාලා හිතන්නේ ඔයාලට මාව නවත්තන්න පුළුවන් කියලාද? එහෙනම් අපි බලාගමු. හිතුවට වඩා වැඩ මටත් පුළුවන් නේ. ඒකනේ. හැබැයි ඉතින් මෙයාට නම් පොඩ්ඩක් පුරුදු වෙන්න ඕන අපි වගේ කට්ටියක් එක්ක සටන් කරන්න. ඔයාට මාවල්ලන්න බෑ යාළුවා. ඔයා කොහෙද මාව? එක විදිහකට ඉන්නවා. මට ඉලක්ක ගන්න විදියක් නැහැ. ට්‍රෙක් පහර දෙන්න. ගෝර්මිටි පුරාණ නයිට්වරු රොක් ටීම් එක වෙනුවෙන් ඉදිරියට. මුලින්ම සටන් කරන්න කැරක් ඉදිරියට. එපා. නියමයි. බලය
අඳුරේ බලය සැතෝර්ට තම වැඩි වෙලාවක් අපිත් එක්ක සටන් කර කර ඉන්න ලැබෙන එකක් නෑ. ට්‍රෙක් වාට පුළුවන් තරම් අවධානය මේ පැත්තට දෙන්න. අවධානය දෙන්න ට්‍රෙක් ඔයාට මේක පුළුවන්. මේක මෙතනින් ඉවර වෙන්නේ නෑ. ඒක මතක තියාගන්නවා. යමයි. ඔයා හොඳින් නේද ට්‍රෙක්? මට බඩගිනී වගේ. ඔයාගේ වැඩේ ඔයා හොඳට කරනවා. දිගටම මේම කරන්න. ඔයා මාසෙලා කොහොම හරි මෙයාලා පුහුණු කරන්න. මොනවා වුණත් අවශ්‍යම වෙලාවදී ඔයා හරිම දේ කළා රිෆ්. පේනවනේ ඔයාට අපිට පුරුදු වෙන්න ඕනේ නෑ. ට්‍රෙක්ගේ ගුඩුසේකට පුළුවන් වොයිඩස්ගේ මුළු ආමිකම් පරද්දන්න. බොඩි විරුවෝ දැක්කද යාළුවනේ ඩාගන්ස්ලා අපිට පහර දෙන්න ඇවිල්ලා ඉන්නේ. කාලා බලන්නකෝ මේ වරහද කියලා යාළුවා. ඔන්න බලාගන්න වැඩ. එරොන්වා ෆයිට් කරන්න පොඩි ළමෙක් වගේ. පොඩ්ඩක් මන් දිහා බලලා ඉගෙන ගන්න. හොඳට ඉලක්කය අරගෙන මෙන්න මෙයා. ඇයි ඔයාලට ඕක ටෙක්නික් එකකට කරන්න බැරි? නිකමටවත් දැක්කේ නැද්ද මං කරන විදිය? වැදුනා අන්තිම එකත් හරියටම වැදුනා. අයිස් ටීම් එකට ටෙක්නික් ඕනේ ඇති. හැබැයි අපිට නම් තියෙන්නේ ස්ටයිල් එක. මේක නම් කියලා වැඩක් නෑ. අයෝකි ඔය අපිට අපි දැනගන්න ඕනේ හැමදේම කියලා ඉවරයි නේද? තව ගොඩක් දේවල් තියෙනවා ඔයාලට කියලා දෙන්න. ඔයාලා දන්නේ නැති වුණාට මටත් පුළුවන් ෂීල්ඩ් හදන්න. රෙෆ් මොකද්ද මේ කරන්නේ? කින්දර හින්දා ඔයාගේ මොලේ පිච්චිලා තියන්නේ ආ? අනේ ඉකෝර් හිතනවට වඩා ගොඩක් අමාරුයි ස්ටයිල් එකට වැඩක් කරන එක. ඔයාට ඕක කරන්න ඕන වෙන්නේ ස්ටයිල් එකක් නෙවෙයි. ඔයාට ඕකට ඕන වෙන්නේ ටෙක්නික් එකක්. ඔයා හරියට මිලක් අරගෙන හරි විදියට පාර දුන්නම ඔයාට දිනන්න පුළුවන්. ඒක සිද්ධ වෙන්නේ කොහොමද? සමහර වෙලාවට මම මුළු ගේ වටේම ගිහිල්ලා හොයනවා කලින් හංගලා තිබ්බ චොක්ලට් එහෙම නැද්ද කියලා. චොක්ලට්. අපේ මේ ප්‍රැක්ටිස් වලට චොකලට් එක කිසිම සම්බන්ධයක් නෑ ට්‍රෙක්. ඉකෝර් ඔය දේවල් අමතක කරලා දාන්නකෝ. මං හිතන්නේ ඔයාගේ මොලේ තමයි අයිස් වලට මිදලා තියෙන්නේ කියලා. මට ටික වෙලාවක් දෙනවා මහලුකු පණ්ඩිතයා. ඔයා කොහොමද දන්නේ ගිනි තියන්න විතරයිනේ. ඕක නවත්තන්න. මොකද මේ කරන්නේ? ඔයා හරිටව මෙයාලා ළමයි වගේ. ඔයා කියනවා නම් හරි අපි මේක විසඳමු. මේක විසඳන්න හොඳම විදිය තරගයක් තියෙන එක. මොකද්ද? නෑ කීයටවත් බෑ. මෙයාලා තරඟ කරන්නේ නෑ. තරගයක් තියන්න අපි බැරි මොනොත් නේ. මේක මේ තරගයක් තියලා තෝරන්න ඕන වෙන දෙයක් නෙමෙයි. මොකද මන් දන්නවා මං හරි කියලා. අපිට පුළුවන් වෙයි මේ තරගෙන් දිනන එක්කෙනාට ඊළඟ සටන අපි කොහොමද කරන්න කියන එක තීරණය කරන්න දෙන්න. මං කැමති ඒකට. ලෑස්ති වෙලා එන්න. මොකද මං හදන්නේ මගේ ටෙක්නික් වලින් ඔයාව පරද්දන්න. පුළුවන් නම් කරලා බලන්න ඉතින්. ඔයාට සුබ පතනවා. නියමයි. හිතුවටත් වඩා හොඳ ඔප්ෂන්ස් ඉන ලංකාවේ ලොකුම ඔන්ලයින් සර්ච් එක patpat.lk අදම සර්ච් කරන්න. මට හරිම මහන්සි. ඔයත් දාන්නේ මාරම ලෙඩ තමයි. එයාලා නිකන් ළමයි විතරයි. ළමයින්ගෙන් කුටි කාලේ ඉන්න ලැජ්ජ නැද්ද කියනවා තමුන්ලට. තමුන්ලා ආපහු එයාට ගිහිල්ලා එයාලත් එක්ක සටන් කරලා දිනලා එනවා. උන්න ළමයි නෙමෙයි. මහා යක්ෂ පැටව ටික. මොකද්ද? තමුසල බය වෙලාද ඉන්නේ? තමුසල නම් අපේ ජාතියට තපාසයක්. මට කියලා කන පලාගන්න නැතුව එනවා යන්න දැම්ම. නියමයි ග්‍රෙග්. එහෙනම් ඔයා ගිහිල්ලා එයාලව පරද්දන්නකෝ. අනිවාර්යෙන් වොයිඩ සුතුමානනේ. හැබැයි පොඩි උන් ටිකක් වැඩිපුර දක්ෂයි වගේ. මන් දැන් තමුන්ට දුන්නේ ගොඩක් බලවත් ශක්තියක්. ඒකෙන්වත් පුංචි බබාලකින් කුටි කන්නතුව දිනනවා. අනිවාර්යෙන්ම ලොක්කා. මං ගිහිල්ලා පෙන්නන ඔය පොඩි උන්ට මේ ඩාකන්ස්ලා කියන්නේ කවුද කියලා. අද මං එයාලට හොඳ පාඩමක් උගන්වනවා. කෝකටත් ඉස්සර වෙනවා.
හරි. මේ තරගයේ අවසානයේ ප්‍රතිඵලය තමයි රීෆ් 85 පාරක් පහර දීලා තියෙනවා. එතකොට ඔයා 100ක් පහර දීලා. මං හිතන්නේ ඔයාට ගණන් බෑද කොහෙද? මමයි හරිනම් දිනන්න ඕනේ. හිතන්න එපා රීෆ් ඔයාට කොහොමද බෑ මාව පරද්දන්න. දැන් ඉතින් ඔයාලා හැමෝම මං කියන විදිහට සටන් අර දැක්කද? ඒ තල්ලු කරන්නේ. ඔය කාලා බල රහයි නම් මට කියන්න මාත් දෙන්නම් දෙන්න බෙදාගෙන කමු. බලන් ඉන්නේ මොකද ගිහිල්ලා පාර දෙනවා. අපෝ ඉවරයි. අඳුරේ බලයෙන් නැති වෙන්න. මොකද්ද? ඔයා නිකමටත් කිව්වේ නෑනේ ඔයාට මේ වගේ වැඩක් පුළුවන් කියලා. කිව්ව නේද? ඔයාලා නොදන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. ඔයා දැන් නිදහස් රීෆ්. නරකද මේ වෙලාවේ වගේ බලය පාවිච්චි කරොත්? මතක් කළාට ස්තුතියි. යාළුවනේ පහර දෙමු. මංගේ විදිහට කරන්නේ එකයි. මේක නම් ඇත්තටම ට්‍රේනින් වලට වඩා මාරයනේ. ඒ විදාකර ගන්න ඉන්නවා කියෝ නේද මොනවාද? වැඩකට නැති මොහොඩියෝ ටිකක්. නීකමට නෙමේ වැඩි හිටියෝ කියන්නේ Tamanට දෙයක් ඕනේ නම් තමන්ම කරගන්න ඕනේ කියලා. කියන දේ අහන්න ළමයි. දැම්ම ඔයාලා මට යටත් වුණොත් මම පහර දෙන එකක් නෑ. හැබැයි පස්සේ ගහනවා හොඳේ. ඒ නිසා කිව්වම අහලා යටත් වෙනවා. ආස ඇති නේද යටත් වෙනවට? ගෝල්මිටි ඔහොම ඉන්නවා. මතකයිනේ ඔට්ටුව? මතකයි. බොඩි විරුවෝ ගෝල්මිටි පුරාණ නයිට්වරු අයිස් ටීම් එක වෙනුවෙන් ඉදිරියට. මුලින්ම සටන් කරන්න අකීලෝ ඉදිරියට. ඉලක්කය හඳුනාගත්තා. ස්ථානගත වීම නිවැරදි. ඩාකන්ස්ලව විනාශ කරන්න අකීලෝ මේ වෙනකොට ලෑස්ති. මං ගාව ඔයාට දෙන්න පොඩි තෑගක් තියෙනවා නයිට් යාළුවා. හිම ප්‍රහාරය. අඳුරේ පලිහා. ප්‍රහාරය අසාර්ථකයි. ඔයාලා හිතනවද ඇත්තටම ඔයාලට වොයිඩස්ගේ බලය පරද්දන්න පුළුවන් කියලා? ඇයි සෙල්ලමක් කියලා දෙච්ච යාළු. අපි ආයිමත් උත්සාහ කරමු අකීලෝ. අපිට පුළුවන් මේ ෂීල්ඩ් එක කඩන්න. හිම ප්‍රහාරය. මට හිතෙන ඔයා ඔය ගහන අයිස් වලින් පලං හදලා විකන හොතයි කියලා. බලන් ඉන්නේ නැතුව පහර දෙනවා ගිහිල්ලා. මට කියන්නේ ඔය ඉස්සලා ගන්නකො. ඔයාලට මං කියන දේ අහන්න බැරි මං ගිහිල්ලා වොයිඩස් ලොක්කට කියන්නම්. එතකොට බලමු මොකද වෙන්නේ කියලා. මදයි බේරෙන්න හිටියා. කමන්න ගහන්න. තවත් ඩාකන්ස්ලා මෙහාට එනවා. ඔයාලා බය වෙන්න එපා යාළුවනේ. අපි උදව්වට අයෝකිත් මෙතන ඉස්සරහනේ. අයෝකි. හරි. බය වෙන එක සාධාරණයි. මේ පාරනම් කයි වගේ. ඔයා මින්ට වැඩි අවධානය දෙන්න ඕනේ. මට අමාරුයි. දැන් ඉතින් මගේව කාලා බලනවා. අඳුරේ පොළය. අකීලෝ දැන්වත් ගිහිලා අර ගොල්ලන්ව අල්ල ගන්නවා. ඔයාලම හම්බෙච්ච එක සතුටක්. හැබැයි සමහරුන්ට නම් මං කැමති නෑ. මොනවද ඊ කරෝ? ඔයා දැන් වැඩ කැල්ලක් දාලා අපිව බේරගන්න. අනේ චොක්ලට්ද? ආයිමත් කෑම ගැන කියවනවා. කෑම නැතුව ඉන්න බැරිද වට? සමහර වෙලාවට මම මුළු ගේ වටේම ගිහිල්ලා හොයනවා කලින් හංගලා තිබ්බ චොක්ලට් එහෙම නැද්ද කියලා. හොඳ අදහසක් ආවා. මෙයාලට පහර දෙන්න ඕනේ ඔයාගේ විදියට. මගේ විදියට කිව්වා? ඇත්තමද? නියමයිනේ. අර ගලට පහර දෙන්න. අර පැත්තේ තියෙන්නේ. කොයි එකද? අර තියෙන්නේ වම් පැත්තට වෙන්න. ඔය වම නෙමෙයි අනිත් වම. තේරුණා. අකීලෝ බලාපොරොත්තු නොවුණු ඉලක්කයක්. මොනවද මේ කරන්නේ? මේ වගේ ටෙක්නික් එකකට මං කවදාවත් පහර දීලා නැහැ. ඒකට ස්ටයිල් එක කියලා කියන්නේ. ළඟට අඳුරේ පොළය. අකීලෝ දැන් හිම ප්‍රහාරය.
ඒ මොන මකුලක්ද කලින් අපරාධේ මම මේකට හොඳ කිව්වේ ඊළඟට කළා අපි ආදරෙන් ඔයිඩසු මතක් කරා කියන්න. ග්‍රැග් මොකක්ද එතන සිද්ධ වුණේ? මම මෙන්න මේ මෝඩය ටික ඔබතුමාව පැරද්දුවා ඔබතුමාටනේ. මෙයා තමයි කිව්වේ ඔබතුමාට මුලේ නැහැ කියලා. ඇයි එදා මෙයා කිව්වේ ලොක්ක කරන්නේම සිඟිති පාතාලයට කියලා? අන්න කලවා. ඔයා ගොඩක් දක්ෂයි කෝර්. ඒක හොඳට කළා. මං කිව්වේ මගේ ස්ටයිල් එක අපිව බේරනවා කියලා. මොකද කියන්නේ? දැන් මට ස්තුති කරන්න හරි නේද යාළුවා? ඔයා ඉලක්ක ගන්න කිව්වේ වැරදි පැත්තට. ඒ නිසා උඩ පයින්න එපා. මොකක්? නෑනේ මම කිව්වාට වමට ගන්න කියලා විතරයිනේ යාළුවා. මා දැක්කනම් වැරදියට ඉලක්ක ගන්න කිව්වා වගේ. මේ නිකන් බොරු කියන්නේ නැතුව ඉන්නවද? අපිට මොනවද ඕනේ කියලා. හොඳ තරගයක්.